හරි අපි මවුල පාඩමේ දෙවෙනි පාර්ට් එකට එමු. මවුල පාඩමේ දෙවෙනි පාර්ට් එක. හරි. දැන් මෙතන මම මේ ඔයාලා ටියුට් එකෙන් බලන්න ටියුට් එකේ මම ලස්සන පින්තූර තුනක් දාලා දෙන්නම්. හැබැයි මම මේකේ මට එච්චර ලස්සන නැරගන්නද මේ මම පින්තූර තුනක් ඇඳලා. හරිද? දැන් මෙන්න මෙතන ඉන්නවා කපල් තුනක්. මේ බලන්න කපල් තුනක්. අපි නම් දෙමු. මේ තියෙන්නේ කපල් කෙට්ටු. මේ තියෙන්නේ කපල් මහත්. මේ ඉන්නේ කපල් මීඩියම්. හරි. මෙන්න මෙතන කපල් තුනක් ඉන්නවා. හරිද? බැලුමට අපිට පේනවා අර පැත්ත ටිකක් අපි මහතට ඇඳලා තියෙන්නේ. මේ පැත්ත අපි මධ්‍යන ප්‍රමාණයකට ඇඳලා තියෙන්නේ. මේක කෙට්ටුවට ඇඳලා තියෙන්නේ. හරි. දැන් මෙතන යුවල් තුනක් ඉන්නවා නේ. යුගල තුනක් ඉන්නවා. හරි. දැන් අපි ඉගෙන ගන්න යන්නේ කතාව මේක. හරිද? අපි පොඩි දෙයක් කතා කරමු. මෙයාගේ බර මම හිතන්නම් මෙයාගේ බර කිලෝ 70යි කියලා. ගෑනු ළමයාගේ බර කිලෝ 70යි. හරි. මේ පිරිමි ළමයාගේ බර 70යි, ගෑනු ළමයාගේ බර කිලෝ 70යි. මේ 70 තමයි සාමාන්‍යයෙන් ඔය පොඩි වෙයිට් එක කියලා ගන්න. ඒකම 70ද. එතකොට මෙයාගේ බර කිලෝ 120ක් වගේ කියලා ගන්න. මේ ගෑනු ළමයාත් මහතයි, එයාගේ බරත් කිලෝ 120යි. ඒකමට අපි වෙන්න පුළුවන් බර දෙන්නේ කියන්නේ ටික මහත දෙන්නේ කියලා දෙන්නගේ බර වැඩි. මෙයා මීඩියම් ප්‍රමාණයට දෙන්නේ. මේ තියෙන්නේ මේ මන්ද මෙයා නියුට්‍රිෂන් තත්ත්වෙදී අපි ගමු 45ක් විතර ගමු බර. 45 කිලෝග්‍රෑම්. මේ තියෙන්නේ අර තියෙන අධිපෝෂණය, මේ තියෙන මන්ද පෝෂණය, මේ තියෙන සාමාන්‍ය පෝෂණය. හරි. එතකොට දැන් මම මොකද්ද මේ ගත්තේ? යුගල් තුනක් ගත්තේ. එතකොට මට කියන්න මෙන්න මේ යුගලේ බර කීයද? මේ යුගලේ ස්කන්ධය 45 මේ යුගලෙම ස්කන්ධය 90 කිලෝග්‍රෑම්. අරක එකෙත් 90කට වඩා වැඩි. හරි. මේ යුගලේ කීයද? 240ක් කිලෝග්‍රෑම්. මේ යුගලේ බර. මේ යුගලේ බර 70යි 140ක් කිලෝග්‍රෑම්. ඔන්න යුගල් තුන් දෙනාගේ බර. හරි. දැන් මම මේ කතා කරන්න මම මේක ගත්තේ. දැන් මෙන්න මේ යුගලේ බර 90යි. මේ යුගලේ බර 140යි. මේ යුගලේ බර 240යි. මම මේක කියන්න හේතුව තමයි දැන් මෙතන එක කට්ටියගේ බර වෙනස් නේද? දැන් අරුම් බරයි. අරගෙන බර දෙන්නේ එකතු වෙලා තමයි දැන් මෙතනත් යුවල් එකයි. නේ? මෙතන යුවල් එකයි. බර 90යි. මෙතනත් යුවල් එකයි. යුවල් එකයි. බර 240යි. හරිද? මෙතනත් එක යුවලයි. ඒකේ බර 140යි. හරි. එතකොට යුවල් එකක් වුණාට ඒ ඇතුලේ ඒ යුවල් කවුද ඒ යුවල මත? ඒ කියන්නේ ඒ යුවලේ ඉන්න යොන්ගේ බර මත සම්පූර්ණ බර කියන එක තීරණය වෙනවා. නේද? බර අඩු යුවලක් ගත්තොත් සමස්ත බර අඩු. බර වැඩි යුවලක් ගත්තොත් සමස්ත බර වැඩි. දැන් මම මේක ගන්න හේතුව මේකයි. හරිද? ඔයාලට තියෙනවා හයිඩ්‍රජන් යුවල් වගේම මම කියවනේ මවුල කියන්නේත් ඒ වගේ කියන්නේ. මේ කෙට්ටු මවුලයක් ගත්තා. මේ කෙට්ටු මවුලේ බර අඩුයි මහත මවුලට වඩා. නේ මවුල කියන්නේ මතකයිනේ. හරියට දැන් 0.2 දෙක කියන උදාහරණයක් විතරකදී. අපි මවුල කියලා කිව්වේ පළවෙනි කියන්නේ. හරි. එතකොට මේ කෙට්ටු දෙන්නාට බර 90ක් ඇති මේ කෙට්ටු කට්ටියගේ මවුලයක් ගත්තත් බර මහත කට්ටියගේ මවුලයක් ගන්නවට වඩා අඩු. හරි. හරි. එතකොට මම ඒක අණු වලට යනවා මිනිස්සු නැතුව. හරිද? හයිඩ්‍රජන් වගේ කෙනෙක් ගන්නවා. මේ තියෙන්නේ කවුද? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ගේ තියෙන මොකක්ද? එක ප්‍රෝටෝනයයි එක ඉලෙක්ට්‍රෝනයයි. ඔය ඉන්නේ හයිඩ්‍රජන්. එහා පැත්තට. මේ පැත්තේ මම ගන්නම් කවුද? ක්ලෝරීන් වගේ. ක්ලෝරීන්. නැත්තම් සෝඩියම් ගමු කොලේසියට. සෝඩියම්. සෝඩියම් කි කොහොමද වෙන්නේ? ප්‍රෝටෝන 23යි. ඉලෙක්ට්‍රෝන 23යි. උදාහරණ සෝඩියම්. මුගේ වගේ අරූපි කීයක්ද? 23 ගුණයක් බර වැඩිනේ. මුගේ ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි. අරූපි ප්‍රෝටෝන 23යි ඉලෙක්ට්‍රෝන 23යි. කියන්නේ මූ වගේ අරු 23 ගුණයක් බර වැඩි. මෙයාට අපේක්ෂ බරද කියන්නේ 23. දැන් මුගේ පරමාණු මවුලයක ස්කන්ධය ග්‍රෑම් 1යි නම් නේද? මුගේ පරමාණු මවුලයක පරමාණු මවුලයක් ගත්තා. මේක එක්වරගේ මවුලයක් ගත්තා. ස්කන්ධය ග්‍රෑම් 1යි නම් එහා පැත්තේ ගානේ බර වැඩි උන් ඉන්නේ. බර වැඩිනේ. මෙතන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන වැඩිනේ එහා පැත්තේ. බර වැඩි උන්ගේ මවුලයක් ගත්තාම ස්කන්ධ 1 ග්‍රෑම්ට වඩා මොකද වෙන්නේ? මෙතන මවුලයක් 1 ග්‍රෑම් නම් මෙතන මවුල නැත්නම් යුගල් නම් මෙතන දෙන්නෙක් ගත්තාම බර ග්‍රෑම් 1යි නම්. හරිද? මෙතන දෙන්නෙක් ගත්තාම බර මොකද වෙන්නේ?
වැඩිනේ මෙතෙන්ට වඩානේ. ඒ මුගේ එකේ බර වැඩිනේ. හරි. දෙන්නේ වගේම තමයි මවුලයක් ගත්තා. හරි. එතකොට මෙතන බර මෙතන මවුලයක් ගත්ති බර ග්‍රෑම් 1යි නම් මෙතන එකක් මවුලයක් ගත්ති බර ග්‍රෑම් අර වගේ කීයක්ද 23ක් වෙනවා. හරි. තේරුණාද මම මේ කියන්නේ? දැන් මෙතන එකයි වලයි බර 90යි. මෙතනත් එකයි වලයි බර 240යි. අන්න ඒ වගේ එක එක පරමාණු වල හයිඩ්‍රජන් පරමාණු මවුලයක බර සෝඩියම් පරමාණු මවුලයක බරට සමාන වෙන්නේ නැහැ. එයි එක පරමාණුවක බර වෙනස්. නේ හයිඩ්‍රජන් පරමාණුවක බර අඩුයි. හයිඩ්‍රජන් පරමාණුවක බර අඩුයි සෝඩියම් පරමාණුවකට වඩා. එහෙනම් හයිඩ්‍රජන් පරමාණු මවුලයක බර සෝඩියම් පරමාණු මවුලයක බරට වඩා අඩු වෙනවා. හරි. හයිඩ්‍රජන් පරමාණු මවුලයක බර පරීක්ෂණාත්මකව ගණනය කරලා තියෙන ග්‍රෑම් එකයි කියලා. ඒකයි මම මේක දැන් හරිද නිකන් නෙමෙයි. මවුලයක් එළියට අරගෙන හරි කරපු විදිහ හිතන්නේ අනිකම හිතන්නකො මවුලයක් ඔක්කොම එකට එකතු කරලා තරහදී දාලා කිරලා ගත්තා. හයිඩ්‍රජන් මවුලයක බර ගණනය කරලා තියෙනවා ග්‍රෑම් එකයි කියලා. හරි. එතකොට සෝඩියම් මවුලයක බර එහෙනම් මේ වගේ 23 ගුණයක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. මේ වගේ 23ක්. හරි. සෝඩියම් මවුලයක බර ග්‍රෑම් 23. හරි. එතකොට අපි මේකෙන් ඉගෙන ගන්න ඕනේ දේවල් දෙකක්. පළවෙනි එක එක පරමාණු වල බර වෙනස්. හරිද? එක එක පරමාණුවක බර වෙනස්. හයිඩ්‍රජන් පරමාණුවක බර සෝඩියම් පරමාණුවක බරට සමාන වෙන්නේ නැහැ. හයිඩ්‍රජන් පරමාණුවක බර හයිඩ්‍රජන් පරමාණුවක බරට සමාන වෙන්න පුළුවන්. හයිඩ්‍රජන් නිය සෝඩියම් එකකට සමාන වෙන්නේ නැහැ. එයි ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ගන්න වෙනස්. එක එකගේ බර වෙනස්. එතකොට දෙවෙනි කාරණය තමයි අපි තේරුම් ගන්න ඕනේ. පරමාණුවක බර වෙනස් වෙනවා නම් මවුලයක බරත් වෙනස් වෙන්න ඕනේ. ඒකට මෙයාගේ මවුලයක් ගන්න බර නෙමෙයි මෙයාගේ මවුලයක් ගන්න බර. හරි. හරි. එතකොට ඔන්න ඔය කියන කාරණා දෙක අපි තේරුම් ගන්න ඕනේ. හරි. ඒක තමයි පළවෙනිම තේරුම් ගන්න ඕනේ කාරණේ. හරි. දැන් ඕක ඔළුවට දාගන්න. ඊගාව කැලලට එන්න. හරි. අපි ගත්තා හයිඩ්‍රජන්. නේද? අපි ගත්තා හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් එකේ තියෙන්නේ එක ප්‍රෝටෝනයයි එක ඉලෙක්ට්‍රෝනයයි. එක ප්‍රෝටෝනයයි එක ඉලෙක්ට්‍රෝනයයි. අපි අනිත් පැත්තෙන් ගත්ත උදාහරණයක් විදිහට සෝඩියම්. සෝඩියම් එකේ තියෙන ප්‍රෝටෝන 23යි ඉලෙක්ට්‍රෝන 23යි. හරිද? විද්‍යාඥයෝ පරීක්ෂණාත්මකව හොයලා තියෙනවා හයිඩ්‍රජන් පරමාණු මවුලයක බර ග්‍රෑම් එකක් වෙනවා කියලා. එහෙනම් මේ විදිහට සෝඩියම් පරමාණු මවුලයක බර කීයක් වෙන්න ඕනේ? 23 ග්‍රෑම් වෙන්න ඕනේ. 23 ග්‍රෑම් වෙන්න ඕනේ. හරි. මෙන්න මේ පරමාණු මවුලයක් විසින් ලබා ගන්නා ස්කන්ධයට අපි නමක් කියනවා මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධ කියන්නේ මොකක්ද? අපි කියමුකෝ හයිඩ්‍රජන්ගේ මෞලික ස්කන්ධය කියලා. හයිඩ්‍රජන්ගේ මෞලික ස්කන්ධය. කිව්වොත් කියන්නේ මොකක්ද? හයිඩ්‍රජන් පරමාණු මෞල යක් නැත්නම් මෞල ටිකක් විසින් ලබා ගන්නා ස්කන්ධය හයිඩ්‍රජන්ගේ මෞලික ස්කන්ධය ලෙස හැඳින්වේ. සෝඩියම්ගේ මෞලික ස්කන්ධය. සෝඩියම් පරමාණු මෞලයක් විසින් ලබා ගන්නා මෞලික ස්කන්ධය සෝඩියම්ගේ මෞලික ස්කන්ධය ලෙස හැඳින්වේ. හයිඩ්‍රජන්ගේ මෞලික ස්කන්ධය සෝඩියම්ගේ මෞලික ස්කන්ධය සමානද? නැහැ නෑ එහෙම වෙන්නේ නෑ. හරිද? එතකොට මේ අගයන් ඔයාලට පාඩම් කරා ගන්න ඕනේ නෑ. හයිඩ්‍රජන්ගේ ගාණක් හදද්දී ඔයාලට මේ ස්කන්ධ ඕනේ ඉස්සරහට තේරෙනවා. හරිද? ඒවා ඔයාලට ඒ ගාණ ගාව දෙනවා. හරිද? හයිඩ්‍රජන්ගේ මෞලයක් විසින් ගන්න ස්කන්ධය එකයි. සෝඩියම්ගේ මෞලයක් විසින් ගන්න ස්කන්ධය 35. ක්ලෝරින් නෙමෙයි 23. ක්ලෝරින්ගේ 35.5. ඔය විදිහට එකෙන් එකාගේ මෞල ගන්න ස්කන්ධ වෙනස්. ඒක ඔයාලට ගාණ දෙනවා. හරිද? ඒක ගානේ දුන්නා හෝ නැතා දැනගන්න ඕනේ මොකද්ද මෞලික ස්කන්ධය කියන්නේ මොකක් හරි කිසියම් සංයෝගයක පරමාණු නැත්නම් අණු මෞලයක් ඉතින් ලබා ගන්නා ස්කන්ධය මෞලික ස්කන්ධය ලෙස හැඳින්වෙනවා. හරි මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි එහෙනම් මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධයේ ආය පොඩි කතාවක් තියෙනවා. මෞලික ස්කන්ධයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේ දෙක සමානයි. හරි. මෞලික ස්කන්ධය නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය විදිහට කියන්නේ
හරි මෞලික ස්කන්ධය තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ. හරි. එහෙනම් මට පොඩ්ඩක් කියන්න. ඔයා දැන් අපි ගණන් ටිකක් අහලා දෙමු. ගණන් ටිකක් අහලා දෙමු. හරි ඊගාවට කියනවා මේ මේක ගණනක් තියෙනවා. හරි. කාබන්හි සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. කාබන්හි සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. කාබන් වැම් 36ක් තුල ඇති මවුල ගාන. හරිද? මේ කාබන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මෞලික ස්කන්ධෙමයි. හරිද? එහෙනම් මේ කියන්නේ මොකද්ද? කාබන් පරමාණු මවුල එකක් ලබා ගන්නා ස්කන්ධය. කාබන් පරමාණු මවුල එකක් ලබා ගන්නා ස්කන්ධය කියන්නේ. කාබන් පරමාණු මවුල එකක් ලබා ගන්න ස්කන්ධය 12යි. 12ක් ග්‍රෑම්. තව කාබන් පරමාණු එකක් මවුල එකක් ගන්නවා තව 12ක් ග්‍රෑම්. තව කාබන් පරමාණු මවුල එකක් ගන්නවා තව 12ක් ග්‍රෑම්. එතකොට මේ තුනම එකතු කරාට පස්සේ තමයි 36ක් ග්‍රෑම් එන්නේ. එහෙනම් මවුල කීයක්ද තියෙන්න ඕනේ? මෙතන මවුල එකයි, මෙතන මවුල එකයි, මෙතන මවුල එකයි, ඔක්කොම තුනක් මවුල තියෙන්න ඕනේ. පැහැදිලිද? කාබන් පරමාණු මවුලයක් ලබා ගන්න ස්කන්ධය 12ක් ග්‍රෑම් නම් 36ක් අස්සේ මවුල කීයක්? 3ක් තියෙන්න ඕනේ. හරි. 36ක් අස්සේ මවුල 3ක් තියෙන්න ඕනේ. ෂේප්. ඔන්න ඔය විදිහට අපිට ඕක සමීකරණ ලියලා හදාන්න පුළුවන්. අස්සේ. එහෙම නැත්නම් අපිට මේක ඒක අන්න වදන්ත ලියලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පොඩි සමීකරණයක් තියෙනවා මේක හදන්න. මේ සමීකරණය තමයි මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. ඔන්න ඔහොමයි ලියන්නේ. මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. එතකොට කාබන් පරමාණු ග්‍රෑම් 36. මෞලික ස්කන්ධ 12ක් ග්‍රෑම් මෞලයට. දැන් කියන්නේ මොකද්ද මේ වන්නේ? එක මෞලයක් ඉතින් ග්‍රෑම් 12ක් ගන්නවා. එක මෞලයක් ග්‍රෑම් 12ක් ගන්නවා. හරි. එක මෞලයක් ග්‍රෑම් 12ක් ගන්නවා. එහෙනම් ග්‍රෑම් 36ක් අස්සේ 12 ව කීයක් තියෙනවද කියලා හොයනවා. 36 අස්සේ 12 ව 3යි. හරි. එක මෞලයක් ග්‍රෑම් 12යි. 36 අස්සේ 12 ව 3යි. නේ? එහෙනම් මෞල 3. 36 අස්සේ 12 ව 3යි. එහෙනම් මෞලය කොහොමද? 3. හරිද? 3ක් මෞල. ඔන්න ඒ විදිහට අපි සමීකරණ දාලා මේක හොයන්න පුළුවන්. ෂේප්. හරි. මෞලික ස්කන්ධය කියන්නේ කිසියම් පරමාණු නැත්නම් මෞලයක් ලබා ගන්න ස්කන්ධය. ඔයාලා දත්තයක් විදිහට දීලා තියෙනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක පරමාණු මෞලයක් අඩංගු වේ. කිසියම් පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාන කියන්නේ මෞලික ස්කන්ධයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ දෙකම එකයි කියලා ඔයාලා හිතන්න ලොකුවට හිතන්නේ නැත්නම් කිසියම් පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක පරමාණු මෞලයක් තියෙනවා. මෞලික ස්කන්ධයට සමාන. ඒ කියන කතාව එහෙම අපි කොට දාගමු. හරි. එතකොට ඔන්න ඔහොමයි ඔය ගාන හැදෙන්නේ. හරි. ගණන් ටිකක් හදලා ඉමු. හරි. ඊට පස්සේ අපිට නෝට් එක ලියා ගන්න පුළුවන්. දෙක. ඔක්සිජන්හි සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඔක්සිජන් ග්‍රෑම් 32ක් තුල පවතින ඔක්සිජන් පරමාණු ගාන සොයන්න. පරමාණු මවුල ගාන සොයන්න. n සමානයි m බෙදීම කැපිටල් M කියලා දාන්න. ඒ කියන්නේ ඔක්සිජන් ග්‍රෑම් 32ක් ඇතුලේ තියෙන ඔක්සිජන්ගේ මෞලික ස්කන්ධය. ඔක්සිජන්ගේ මෞලික ස්කන්ධය මෙතන දාන්න ඕනේ 16ක්. GMOL දින 1. කීයද? දෙකක් මෞල කියලා එනවා. රසායනික දේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔක්සිජන් කියලා කියන්නේ O2. ඔක්සිජන් කියලා කියන්නේ O2. හරිද? ඩයිඔක්සිජන් තමයි O2. O2 ට කියන්නේ ඩයිඔක්සිජන්. එතකොට
මේ ඉන්නේ ඔක්සිජන් නෙමෙයි මේ ඉන්නේ ඩයි ඔක්සිජන්. එහෙම නැත්නම් මේකට කියනවා ඔක්සිජන් වායුව කියලා. හරි. එක්කෝ මේ ඉන්නේ ඩයි ඔක්සිජන් එහෙම නැත්නම් මේ තියෙන ඔක්සිජන් වායුව. මේක කියන්නේ ඔක්සිජන් පරමාණු මවුලයක් ගොඩ ගාලා තියෙනවා. ගෝල මවුලයක් තියෙනවා කියලායි. හරි. O2 වල හොයන්නේ අණුකසංගරයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හරි. 3. සෝඩියම් හි සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. සෝඩියම් ග්‍රෑම් 46ක් තුල ඇති මවුල ගාන. දැන් මේ මේකෙන් හිතන්න එක මවුලයක ස්කන්ධය 23යි. මවුල දෙකක ස්කන්ධය 46යි නේ. ඒක තුනේව දෙක. හරි. එහෙනම් අපිට ඒක එහෙම හොයන්න පුළුවන්. n සමානයි m බෙදීම m කියලා දාන්න. එක මවුලයක ස්කන්ධ මෙතෙන්ට තියෙන ස්කන්ධය දාන්න 46ක් ග්‍රෑම්. යට දාන්න මවුලික ස්කන්ධය. 23ක් ග්‍රෑම් මවුලික. එකයි දෙකක් මවුල කියලා. හරි. ඔන්න තුන්වෙනි ගානත් අපි හැදුවා. 4. මැග්නීසියම් හි සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එහෙම නැත්නම් මෞලික ස්කන්ධය 24කි. මැග්නීසියම් හි මෞලික ස්කන්ධය 24කි. මැග්නීසියම් ග්‍රෑම් 12ක් ගත්තාම දැන් ළමයි වල දන්නවා මැග්නීසියම් කියන්නේ ලැබ් එකේ තියෙන පාටියක්. මේ හීම් පාටියක්. රෝල් කරලා තියෙන්නේ. කොහොම නිකන් අර මොනවාද බබල් චක්‍රය වගේ රෝල් කරලා තියෙන සෙලෝ ටේප් එක වගේ. අපි මේක දිගහැරලා ගත්තා. දෙක දැටි. ඒතකොට ඔය දිග දැකලා උච්චල ඇති සමහර විට නේ. උච්චන් නැති. ඒ ඩොලර් වලට එන්නකො ඒ ඩොලර් වලට ආවට පස්සේ මේ උච්චනවා හරි. මේ උච්චල වෙලෙන්නේ. මේක අරගෙන මේක නිකන් උච්චන්න බෑ. ඔක වටේට ඔක්සයිඩ් පටලයක් ගාලා මේ තියෙන ගාලා කියන්නේ හැදෙනවා හිටන් ගාලා තියෙන. මේ ඔක අරගෙන තූලා මැග්නීසියම් පාටිය එළියට ගත්තා. මේක දිගහැරලා අරගෙන සෙලෝ ටේප් එක වගේ දිගහැරලා අරගෙන කැලලක් කපලා අපිට ওই විදිහට මැග්නීසියම් පාටියක් හදාගන්න. එතකොට මේකේ මැග්නීසියම් පාටියක් අරගෙන කිරලා ග්‍රෑම් 12ක් හදා ගන්නවා. ඔළුවට තාදික දාලා කිරලා ග්‍රෑම් 12ක් ගන්න පුළුවන් මැග්නීසියම් පාටියක්. හරි. මෙන්න මේ ග්‍රෑම් 12 අස්සේ තියෙන මැග්නීසියම් පරමාණුනේ. මේක ඇතුලේ පුංචි පරමාණු තියෙනවා. මෙන්න මේ පරමාණු ගාන නෙමෙයි අහන්නේ පරමාණු මවුල ගාන. හරි. ඒතර පරමාණු මවුල ගාන වලට හොයන්න පුළුවන් අර සමීකරණේ දාලා. m බෙදීම කැපිටල් m දාන්න. n කියන්නේ 12ක් ග්‍රෑම්. එක මවුලයක් ගන්නම් 24ක් ග්‍රෑම්. මවුලයක් ඉතින් මේ 24ක් ගන්න. මවුලයක් 24ක් ගන්න. එහෙනම් 12ක තියෙන මවුල භාගයක් නේ. මේක මේක කැපෙන අපිට තේරෙනවා 0.5ක්. 0.5ක් මවුල තමයි තියෙන්නේ. හරි. මවුල භාගයේ මෙන්න මේ මැග්නීසියම් එක ඇතුලේ තියෙන පරමාණු ගාන. කියන්නේ මැග්නීසියම් පරමාණු මවුල 0.5ක් තියෙනවා. පරමාණු නම් වෙනස්. හරිද? ඔයාලට ඔන්න දැන් මේ ගානන කලින් ඉගෙන පාර්ට් 1 එකේ ඉගෙන ගත්තේ පස්සේ මේක දීර්ඝ කරන්න පුළුවන්. මේක ඇතුලේ තියෙන මැග්නීසියම් පරමාණු ගාන ඔයාලට අහන්න පුළුවන්. හරිද? ඉස්සරහ ගණන් වල අහලා තියෙන්නේ මම මේක මොකක්ද හදන්න යන්නේ නැහැ. ඔයාලා දැන් හිතන්න මවුල 0.5ක් තියෙනවා නම් නැත්නම් මවුලයක් තියෙනවා නම් පරමාණු කීයද කියලා හිතන්න. ඒතර මවුල භාගයක් තියෙනවා නම් එකෙන් භාගය. හරි. අපි ඉස්සරහට එක යමු. ඉතින් ඔයාලා දෙන්න මොකුත් මේක ගැන කියන්නේ නැහැ. හරි. ඊගා ප්‍රශ්න දෙන්න. 4. පහට එන්න. ඇල්මීනියම් හි සාපේක්ෂ පරමාණු ස්කන්ධය 27කි. මේව මතක තියාගන්න ඕනේ නෑ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගානේ දෙනවා මේ වීග දීලා තියෙනවා වගේ. 54ක් ග්‍රෑම් ඇලුමිනියම් තුල පවතින ඇලුමිනියම් පරමාණු මවුල ගණන හොයන්න. ඇලුමිනියම් පරමාණු මවුල ගණන. ඇලුමිනියම් ඔන්න ඔය වගේ ඇලුමිනියම් පටියක ඔයා ග්‍රෑම් 54ක් කියලා ගන්නවා. හිතන්න ඔය ගෙදර තියෙන හාල් ගන්න එක. පොරහ. ඇලුමිනියම් පොරහක් තියෙනවා. මෙන්න මේ ඇලුමිනියම් පොරහ අරගෙන ඒකෙන් උනා ග්‍රෑම් 54ක් කෑල්ල කපලා එළියට ගන්නවා. ඒක ඇතුලේ තියෙන දැන් ඇලුමිනියම් පරමාණු ගන්නවා හොයන්නේ. මවුල ගන්න. පරමාණු මවුල ගන්න. ඒක මොකද කරන්න ඕනේ? m බෙදන්න කැපිටල් m ගේ. 54ක් ග්‍රෑම් බෙදන්න 27ක් ග්‍රෑම් මවුලයට ඒ කියන්නේ මවුල දෙකක්. මවුල දෙකක්. හරි. මේ වීඩියෝ එක මේක මෙතෙන් දෙනකල් තේරුණේ නැත්නම් මේක මම අර පිටිකර ක්ලාස් එක වගේ ආය කියන්නේ. ඇයි මේක ඔන්ලයින් වීඩියෝ එකක් නෙවෙන්නේ ඒක පහළට දාලා ආය බලන්න. මේක තේරුන්නේ නැත්නම් අපි ක්ලාස් එක මේක මීට වඩා ආය මූණු දිහා බලලා තේරෙන්නේ නැත්නම් කියනවා හරි. ඒ වගේ දේවල් කරනවාද මෙතන වීඩියෝ එක ගන්න තියෙන්නේ. හොඳ ඔයාලට මොකක් හරි කිස්සක් තියෙනවා නම් ඔයාලා අවස්ථර දාලා ආය බලන්න මේක තේරෙනවා. හරිද මම මේක A level එන්න A level වලට ඔයාලව ගන්න තමයි මේක කරලා තියෙන්නේ. මේ මට්ටමින් කියන්නේ A level මට්ටමින් ගන්නව නෑ. O level වලට ඕනේ සිද්ධාන්ත A level චින්තනය හදන ගමන් ගන්නගෙන ගිහිල්ලා තියෙනවා. හරිද? මේවා ටික බලන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් කරන්න. දැන් හිතන්න මේ ළමයින්ට තව මාසෙක් තියෙනවා.
මේ මාසයක් ඇත්තටම දැන් හිතන්න ඕනේ මට විද්‍යාව කියලා මවුල පාඩම නම් තේරුණා. හරිද? විද්‍යාව මවුල මේක බලලා මවුල එක තේරුණා. එහෙනම් ඉතින් මම ඉස්සරහට කෙමිස්ට්‍රි එකක් දානවා. ඒක මේ ටිකේ බලලා කියලා පේපර් එක ලියලා බය නැතුව ඉන්න කරන එක තේරෙනවා. හරිද? එතනින් එහා අනිත් සබ්ජෙක්ට් ඉතිහාසය සිංහල මොකෝ උනත් කමන්නේ මේ කියන දේවල් ටික තේරෙනවා නම් ඒක සයන්ස් කරන්නේ. හරි. ඒක සයන්ස් කරන්නේ. හරි. එනි කියුවේදී මේ බලමු. දෙකක් මොකක්ද? අන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ එක ආපස්සට දාලා ස්කිප් කරලා බලන්න. ස්කිප් කරලා මේ පිටිපස්සට දාලා බලන්න. හරි. අපි කතා කරා කොහොමද එක එක කට්ටියගේ මවුල විසින් ගන්න ස්කන්ධ වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරා. හරිද? එක එක පරමාණු වල මවුලයක් විසින් ගන්න ස්කන්ධ වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරා. ඒ ගන්න ස්කන්ධේ ගණනය කරලා ඔයාලට දීලා තියෙනවා. කාබන් මවුලයක් ගන්න ස්කන්ධ කීයද? හයිඩ්‍රජන් මවුලයක් ගන්න ස්කන්ධ කීයද? ආයෙ ගැන අපින් මේ බය වෙන්න ඕනේ ඒක ගණනය කරලා දීලා තියෙනවා. හරිද? ඉතින් ඒ ගණනය කරලා දුන්නාට පස්සේ ඔයාගෙන් අහනවා අහවල් ස්කන්ධයක කොච්චරක් තියෙනවද කියලා. හරිද? එතකොට ඉතින් ඔයාට ඒ අර මවුලක ස්කන්ධෙ මෙච්චරයි කියලා කියන කාරණේ පාවිච්චි කරලා ඒ කියන්නේ ග්‍රෑම් 24ක මවුලයක් තියෙනවා. නම් ග්‍රෑම් 48ක කීයද? අර ඒ වගේ දෙයක් ඔයාලා කරා ගන්න පුළුවන්. හරි. මේ තමයි ගන්න පාවිච්චි කරලා හදන්න පුළුවන්. හරි. හරි. සල්පහි සාපේක්ෂ පරමාණු ස්කන්ධ 32යි. ඉතින් ඉන්නවා සල්ප කියන්නේ කහ පාට කුට්ටියක්. හරි ගෙන්දගම් කියලා කියන්නේ කහ පාට කුට්ටිය. සල්ප. ඔය රතින් වල එහෙම තියෙනවා. රතින් වල මැද්දේ තියෙනවා ලොකුවට නෑ සල්ප වෙන පොඩ්ඩක් දාලා තියෙනවා කහ පාට. ඕනනම් ගටින් නැත් අරගෙන. ඉතින් ගෑරලා බලන්නකෝ ඇතුලේ තියෙනවා අලු පාට කහ පාට කුටු 32ක්. සල්ප. මෙන්න මේ ඒ විදිහට තියෙන සල්ප. ඒ විදිහට තියෙන සල්ප නෙවෙයි එතන පිරිසිදු නෑ. පිරිසිදු සල්ප වලින් ඔයා ග්‍රෑම් 10ක් ගත්තා. මේක ඇතුලේ තියෙන සල්ප පරමාණු ගාන නෙමෙයිනේ. එකටම අහන්නේ පරමාණු මවුල ගාන. පරමාණු මවුල ගාන ගත්ත හැකි ඔයා දන්නා එක මවුලයක් ස්කන්ධ ග්‍රෑම් 32. නේ. එහෙනම් ග්‍රෑම් 32ක් ගන්න ස්කන්ධය එක මවුලයක්. ග්‍රෑම් 32ක් වල එක මවුලයක් තියෙනවා. එක මවුලයක ස්කන්ධය ග්‍රෑම් 32යි නම් ආපස්සට කිව්වේ ග්‍රෑම් 32ක එක මවුලයක් තියෙනවා. එහෙනම් ග්‍රෑම් 16ක මවුල වාගේ. හතම එහෙම කියන්න පුළුවන්. නැත්නම් මේ සමීකරණ ගන්න. m බෙදීම කැපිටල් M. හරි 16ක් ග්‍රෑම් සිම්පල් M දාන්න තියෙන ස්කන්ධය. M දාන්න මවුලික ස්කන්ධය. 32ක් ග්‍රෑම් මවුලික කීයද? 0.5 මවුල. ඉතින් භාගයක් මවුල. මෙන්න මේ සල්ප පරමාණු සෙට් එකේ මේක ඇතුලේ මේ සල්ප කාන්දේ සල්ප පරමාණු මවුල ප්‍රමාණය 0.5ක්. පරමාණු ප්‍රමාණය නෙමෙයි. අනිත් පරමාණු ගොඩක් තියෙනවා. පරමාණු ගාන හුත් වලින් ගන්න කොහොමද? සල්ප පරමාණු ගාන. පරමාණු ගාන ගන්න නම් ඔයා කරන්න අන්න අර මම කලින් කිව්ව සමීකරණය සමානයි කැපිටල් N බෙදීම L. ඒකේ දැන් මෙයා උක්ත කරා. කැපිටල් N උක්ත කරා. කැපිටල් N උක්ත කරලා කොහොමද එන්නේ? කැපිටල් N සමානයි N N කියන නේද එන්නේ. කියන්නේ දෙපැත්තම L ගෙන් ගුණ කරා නම් හරියන්නේ. මේකට මේ කැපිටල්. මොන එන්නේ? අර සල්ප පරමාණු ගාන ගන්න නම් ඔයා මොකද කරන්නේ? පරමාණු ගාන නෙමෙයි 0.5ක් මවුල කියන එක ඔයා ගුණ කරන්න 6.02 වැඩි කිරීම 10 තුනින් L කියන්නේ අවගාඩ්‍රෝ නියතයි. ඒක කියකුත් තියනවා යාට. මවුලයට කියන. හරි. අන්න ඔය විදිහට තමයි අපිට එන්නේ 0.5න් මෙයා ගුණ කරනවා. කියන්නේ භාගයෙන් ගුණ කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා කිව්වත් අර 3.01 වැඩි කිරීම 10.23ක් වෙනවා සල්ප පරමාණු. මේ තියෙන සල්ප පරමාණු මවුල 0.5යි. එතන තියෙන සල්ප පරමාණු ගන්න 3.01 වැඩි කිරීම 10.23. සල්ප පරමාණු හැම හරි මෙතන මවුලයක් තිබ්බනම් කෙලින්ම අවගාඩ්‍රෝ ගානක්ම තියෙනවා. භාගයක් ඉන්න තමයි එකකින් භාගයක් කොහොමද? මම හිතනවා තේරෙනවා කියලා. හරිද? ඒකට ඔයාලා සමීකරණ දෙකක් ඔයා ඉගෙන ගත්තා. මේ පාඩම මේ සමීකරණ දෙකකින් ගොඩ දාන්න පුළුවන්. එකක් තමයි n කියන්නේ පරමාණු ගාන බෙදීම අවගාඩ්‍රෝ අංකය කියන එක. මේක කැමති අය උත්තර දාගත්තා. ඊගාවට මවුල ගාන කියන්නේ සිම්පල් ලෙවල් බෙදීම කැපිටල් ලෙවල්. කියන්නේ යම් කිසි ද්‍රව්‍ය ස්කන්ධයක තියෙන මවුලික ස්කන්ධ කියන සමීකරණය. මොන වගේ සමීකරණ තුنين අපිට මේ දෙකෙන් මේ ඇදේ ගොඩ දාන්න පුළුවන්. එච්චරයි. හරි. ආයේ 11 හතරට ගියාම සාන්ද්‍රණිය සමානයි c සමානයි n බෙදීම b කියලා එකක් තියෙනවා. ඒක අපි ඊගවට කරනවා. හරි ඊගවට එලෙසන් එකක් දෙනවා. අවශ්‍ය කට්ටිය කමෙන්ට් එකක් දාගෙන නැත්නම් මම මෙතන මේ මගේ WhatsApp නම්බර එක දානවා. ඊගවට මේ එකක් දාගෙන මෙසේජ් එකක් දාගෙන යනවා. හරි. ඊමේ යනවා. ඊගව පාඩම් කරනවා. හරි. එහෙනම් ඔය කියන කතන්දරේ හරි. හප.
එන්න ඊගාවට යකඩෙහි සාපේක්ෂ පරමාණු ස්කන්ධේ 56යි. යකඩවල සාපේක්ෂ පරමාණු ස්කන්ධේ 56යි. යකඩ ග්‍රෑම් 112ක් තුල පවතින අයර්න් නෙමෙයි අයර්න් වැරදිලා අයර්න් නෙමෙයි කපා ගන්න අයර්න් පරමාණු යකඩවල ඉංග්‍රීසියෙන් කියන්නේ අයර්න් කියන්නේ යකඩ පරමාණු නැත්නම් සිංහලෙන් අයර්න් කියන එක අපල යකඩ පරමාණු මවුල ගන්න කරන්නේ යකඩ පරමාණු ගන්න සොයන්න කියලා කියන්නේ. හරි යන්නේ යකඩවල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 56ක්. එහෙනම් ඒ කියන්නේ යකඩ මවුලයක් ගන්න ස්කන්ධය 56ක් නේ. ග්‍රෑම් 56ක්. ඉතින් ග්‍රෑම් 56ක් ඇතුලේ එක මවුලයක් තියෙනවා. ඒ 12ක් ඇතුලේ එහෙනම් මවුල දෙකක් තියෙන්න ඕනේ. නිකමට ඉතින් එහෙම හිතෙනවා හරි. මේ එන්න එහෙනම් තියෙන මවුල ගන්න කොහොමද බලන්නේ? සිම්පල් එම් බෙදන්න කැපිටල් එම් එක. හරි. 112ක් ග්‍රෑම් බෙදන්න ඕනේ 56 ග්‍රෑම් මවුලයකට දෙන්න කියලා. දෙකක් මවුල ගන්න මවුල දෙක. හරි. මවුල ගන්න මවුල දෙක. එහෙනම් මේ මොකක්ද ගත්තේ? යකඩ ග්‍රෑම් 56ක්. ඔයා යකඩ කුට්ටියක් අරගෙන ග්‍රෑම් 56ක් කියලා ගත්තා. ඒක ඇතුලේ යකඩ පරමාණු ගොඩාක් තියෙනවා. මේ තියෙන යකඩ පරමාණු මවුල වලින් මේ පරමාණු මවුල කීයද දෙකද? පරමාණු ගන්න ගත්තොත් මවුල දෙක කියන එක ගුණ කරන්න අවගාඩ්ටු අංකෙන්න 12.044 වැඩි කිරීම 10 3ක්. මෙතන මවුල කියන එක මෙතන මවුලයට කියන එකකින් කැපිලා යනවා. හරිද? එතකොට මේක සමීකරණ ගන්නවා නම් n සමානයි සිම්පල් n අතාවක් කියලා. ඔයාලා සමීකරණ ගොඩාක් පාඩම් කරන්න එපා. මේ දෙක විතරක් පාඩම් කරගත්තාම ඇති. n සමානයි කැපිටල් සිම්පල් m බෙදීම කැපිටල් m කියන සමීකරණේ n සමානයි n බෙදීම කැපිටල් L කියන සමීකරණේ මේ දෙක විතර පොළේ තියාගත්තා නම් ඇති. එතනින් එහා මොක වුණත් ඔයාලා මේක උත්තර කරලා එහෙම මොනවා හරි කරලා ආදාගන්න. හරිද? එතකොට මේකෙන් සිම්පල් m උත්තර ගන්න උනා කියලා හිතන්නකෝ මොකද කරන්නේ? මේ දෙපැත්තම කැපිටල් M පින් ගුණ කරනවා. එහෙනම් m සමානයි nm කියලා එන්නේ. මෙයා උත්තර ගන්න ඕන නම් කැපිටල් M සමානයි nl කියලා එන්නේ. මම හිතනවා මේක පොඩි දේවල් අටවතර දුක බෙදුව ගණන් වලට උත්තර කිරීම ගන්නවා. හරි. මනෝමින් ඔය වැඩේ කරා ගන්න පුළුවන්. හරි. ඊයන් ඉස්සරහට ඕන 7 වෙනි ගානත් අපි හදුවා. ඒක සරලයි. බය වෙන්න එපා. දැන් ඔයාලට මේක පුළුවන් වෙලා තියෙනවා. ක්ලෝරින් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 35.5යි. ක්ලෝරින් 71ක් තුල ඇති ක්ලෝරින් පරමාණු මවුල ගන්න. මේ ගණන් මම හදන්න කලින් ඔයාලා කරන්න. හරි. කරලා ඊගාවට වීඩියෝ එක බලන්න. පොඩ්ඩක් වීඩියෝ එක යනකම නැවතුවා ගාන නැතුව බලමු. එන්න ක්ලෝරින් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 35යි. n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M කියන එකට දාන්න. සිම්පල් m කීයද? 71ක් ග්‍රෑම්. යාව බෙදන්න කැපිටල් M එක. 5.5 ග්‍රෑම් මවුලයට ග්‍රෑම් ට ග්‍රෑම් කැපෙනවා මවුල කියන එකට යනවා කීයද? එකක් මවුල කියන්නේ. හරි. ඊගොල්ලෝ තමයි එන්නේ කියලා. දෙකක් මවුල වැඩි කිරීම 6.02 වැඩි කිරීම 10 විසි. මූලයට 12.044 වැඩි කිරීම 10 3ක් කියලා. හරි. ඇයි මේව කරන්නේ? මේවා මේ ආලයින්ස් කියනවත් නැද්ද කියන වැඩක් නැහැ. ඊට පස්සේ ඒවත් ප්‍රශ්න ටික දාලා දෙනවා පීඩීඑෆ් එකේ බලන්න. ඕවා අහලා තියෙනවා. ඔයාලගේ මම මේක හදන්න කලින් විද්‍යාව ගුරුවරයෙක් එක්ක පොඩ්ඩක් කතා කරා. එයාත් මට කිව්වා මේ සමහර ගුරුවරු මේවා උගන්වලා නැහැ ඊය. නමුත් මේවා විභාග ප්‍රශ්නවල අහලා තියෙනවා අය ඒ නිසා අයියෝ ඔයා කරන්න කියලා මට කිව්වා. හරි. හරි. එතකොට ඔන්න 9 සහ 10 තියෙනවා. මම උත්තර ටික දාන්නම්. 9 මවුල ගාන එන්නේ එකක් මවුල කියලා. පරමාණු ගාන එතකොට එන්නේ 6.02 වැඩි කිරීම 10.3ක් කියලා. ඔය 9ට උත්තර. 10ට එන්නේ 40යිනේ. කියන්නේ 2.5. එන් සමානයි 2.5 මවුල. මේක එන්නේ 2.5 ගුණ කිරීම 6.02 ගුණ කිරීම 10.3 මේක 2.5 ගුණ කරලා උත්තරේ දාගන්න 10යි 15යි 15 දශම ගානක් වගේ. වැඩි කිරීම 10.3ක් කියන්නේ.
හරි ඔන්නේ දෙකේ උත්තර දෙක මම එක නිකන් දැම්මා. අපි යන් ඊගාව කෑල්ලට. ඊගාවට මෙතනින් ඉන්ටියුට් එකේ දාලා තියෙනවා මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ සෙට් එක. හයිඩ්‍රජන්ගේ 1යි, හීලියම්ගේ 4යි, ලිතියම්ගේ 7යි, බෙරිලියම්ගේ 9යි ඔන්න මොහොමගේ දාලා තියෙනවා මෙතන. මේ ඒක වල පාඩම් කරගත යුතු වගේක් නෙමෙයි. මේක විභාගෙදී අනිවාර්යෙන් ඔයාලට ලැබෙනවා. හරි. එහෙනම් ඊගාවට අණුත් එක්ක ගණන් කරන්න අණු සමග ගණනය කියන ඊගාව ගැනත් එක්ක අපි හම්බෙමු.